උලංගලට යන ඔෆිස් එක. ටිකට් ගන්න ඕනේ මේකේ. ඔයා දෙමළ දන්නව නේද? ඊට මොකද කිව්වේ? ඔයාලා කුඩ ගත්තේ නෑනේ. බස් එකක් යනවා. අම්මට සිරියන. හරි ලස්සනයි. පේන්නේ කොහෙද යන්නේ? උලංගල. අපි උලංගල යනවා. කියන්න අදහස් කියන්න. නඩේ ගුරා කවුද? කස්තුරිය. අලුත බැඳපු ඩෝඩුවක්. පේන්නේ නැහැ වෙන්නේ. අපි නෙවෙයි. ටිකක් ගහගන්න හදන්නේ. නෝන දෙන්නේම නෑ අපු PC එක ගහගන්න. අර යන්න මොහොසේ. ආවා කාමරේ කරලා. පටේක ලයිට් එක දාලා. එහෙම කැතයි බා. ලයිට් උන්නේ නැද්ද? එළිය උන්නේ නැද්ද? මං අදරට ආසමයි. එන උඹේ කාමරේ සුදු නෙමෙයි ගන්න තිබ්බ කළු. අනේ යන කම්මක් වපාට. ඌනේ මොන පාටද ඒ ගානේ? අල්ලු. නාලු. හැබැයි මෙහෙම ඇවිදින එකත් හොඳයි බා. මේ හොඳයි ඇත්තටම. ඇවිදින කොලෙස්ටරෝල් ටික හරි. මගේ නම් තියෙන මදිනේ කිය. මේ view එක ඉස්සුවක් එක. ෆොටෝ එකක් එහෙම ගන්න. හරිම ලස්සන. අර ගෙදරත් එක්ක. කියන්නේ මෙතන මෙහාට ඇතුළට කොහොම හිරිගස්සන. පස්සේ කතාවක් කරමු. යන්න ඉස්සරහ. යන්න. කඳුවන්ති පේන්නේ නෙවස්ටන්. අද අපි ආවේ හුලංගල. හදිසියේ ප්ලෑන් කරලා තමයි ආවේ. මේ පැත්තෙන් තමයි එන්න තියෙන පාතේ ලා. මම පේනවා ඉතින් හැටි නෙවස්ටන් පැත්තෙන් පේනවා. අද දවසේ නම් හොඳයි. රැකියාව කරනවා. අපි බලමු රේ. මමයි තව යාළුවෙකුයි තමයි ආයේ 4 දෙනෙක් ආවා. බලමු. सुंदर मातल दिस्ट्रिक्ट බොරු කියන්නේ පාපා මාතරල නෙවෙයි මාතල දිස්ත්‍රික්කයේ ඔව් උලංගල කඳු මුදුන තරණය කිරීමට පයින්ම යනවා සුන්දර බලමු ඉස්සරහට සුන්දර වටපිටාව ගමන දුෂ්කරයි ගමනාතිය සුන්දරයි
අරේ අවුව වැටිලා අර ඈත ඒ පට්ට අඳුරුයි. තව යන්න තියෙනවා කිලෝමීටර වතුර යන්න වහින්නයි එන්නේ. කීයද? යන්න තියෙනවා සුදු. එතන තියෙනවා මිනි පොඩ වැටි. අර කට්ට අවු නැති එක නම් හොඳයි නේ. මේක ෂෝට් කට් එකක් දන්නේ නැහැ නේ බා. එතනින් මෙහාට නිකන් නිදිමාරේට යනවා. උඩ ගන්නන්න යන්න දෙන්නේ නැහැ. ඉතලක් දාන ඔන්න වතුරෙන්. අනේ මම ඉදන්න පාරේ යන්කෝ. මේක යන්න බෑ බං ටීවිල් එකේ. ඒ තමයි. මේකට කෙලින්ම ඕනේ බයික් හරි ඕෆ් රෝඩ් වාහනයක් තිබ්බනම් ගියයි. හැබැයි උඩට වෑන් එහෙම ගේන් තිබ්බා. වෑන් එහෙමද? වෑන් ඉත උසයිනේ යන්න පුළුවන්. වෑන් එකට යන අවුලක් නෑ. ෆෝර් වීල් වාහනයක් තමයි සුදුසුම. බිනර. අනේ එකක් ගන්න වීඩියෝ එක. සුබා දහමයි රාජ්‍ය ගස් කොළන් කඩන්න එපා. මේකේ රෝඩි වැඩ. බන්දේ උරුත්ත හරි උරුත්ත. සූටි අපිට පරිවැද්දුවා. ඒකත් මඩුත් කියනවා දන්නෝ. තේමා සුබද? ඉතින් මට සලකන්න ඕනේ වට. නෑ කියන්නේ. ඔයා පෙන්නපු එක අතරින් ෂෝට් කට් එකක් වෙන්නේ තමයි. ඔව් උලන්නේ බං. උලකට යනවා. උල්ලංගටත් දැන් කරන. අරක යක්දෙස්ස කලද? ඈ? යක්දෙස්ස කලද? ඇයි එහෙම හිතුනේ? ඇයි එහෙම හිතුනේ? ඒකත් මේ සයිඩ් එකේම තමයි. දන්නේ නැහැ මචං. ඒකල වෙන්න ඕනේ බා. කතාවක් ගියා. ඒ වගේ මතකද? මතකයි. මොකද්ද? මොකක්දනේ? ඊට පස්සේ මොකක් කරින් බලයක් ලැබෙනවා. මොකද්ද මන්දන මොකද? ලස්සනයි කතාව. ඒක බලලා තමයි මේ කෙලවර ඉන්නේ. බලයක් හම්බ කරගන්න ඉතින් මම
සුන්දර මනස්කාන්ත පරිසරයක තියෙනවා. කඳු නෑනේ මෙතනින් හැපෙන්න කොහෙද මෙතන. වාට දුවන යන්න එපා පල්ලට වැටි. ඔයා මත් එක්ක වෛර මුකුත් එහෙම නෑනේ නේද? මට අයිනට යන්න බයයි ඒකයි. වෛර එහෙම නැති කරගෙන යන්නේ. මම කරන්නේ වෛරයක් තියෙන මිනිස්සු මම දැම්ම නම් පයින් ගන්නෑ අවුරුද්දක් දෙකක් විතර ගිහිල්ලා. මම කියන්නේ මේ වගේ පල්ලං වලට එකයි යන්න එපා. ඕනේ. ඒක බයයි. කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක්. මම හිතුවා මේකේ උස කියලා. ප්‍රපාත උස කියලා මං හිතුවේ. හරි ඒකත් ඇඩ්ඩේද? ඔව්. එතකොට ඉතින් ප්‍රපාත උස ලොකු එකක් නේ. උඩ වට්ටේ විල්ලා ගියපුවම ඒකත් ඇඩ්ඩේ. ඒ සම්පූර්ණයෙන් නේ. සුන්දර කිලෝමීටර. ෂා. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. හාට මේ මේන්ටේන් කරලා දිනවනේ. අරින්නේ මේන්ටෙනන්ස් කරන කෙනා. තනකොළ කන්නේ. හොර උට දාන දෙනවා. මෙදින කැම්පින් කරනවා. එනෝ ඉතින් දවසක අපි. එමු එන්න ඕනේ. අතර උඩ දෙන පාර්කින් එකේ. ෂා. Mini World's End. කොහමද? ඩෙස්ටිනේෂන් එක. Oh no. අරේ වා. ඉස්සන්නේ. මේව ඉතින් කොච්චර ගත්තත් ෆෝන් වලට අහු වෙන්නේ නැහැ මේ ලස්සන නේද? නැත්නම් ඉතින් මම මේ හරක් දැක්කේ නිකන් අස්සයෝ වගේ. ඉතින් මේක තමයි මේ වර්ල්ඩ් එන්ඩ් එක. මාර ලස්සන විවයක් තියෙන්නේ.